ගේම් ගහන යුන්ගෙන් අර මැරෙන්න හදන්නේ අර මොකද්ද මේ සම්බන්ධ දෙයක් ගැන. දැන් මේ පින් එක කියලා අපි හඳුන්වන්නේ මොකද්ද? අපි කතා කරපු ලේටන්සි නැත්නම් පමාව කියන එක. පින් එක වැඩි. හරි. නෙට්වර්ක් ස්පීඩ් එකයි හරි පින් එකයි කියන්නේ දෙකක්. නෙට්වර්ක් අර ඔයාලා අහලා තියෙනනේ අර සාමාන්‍යයෙන් අර මේ මොකද්ද මේ ගේම් ගහන යුන්ගෙන් අර මැරෙන්න හදන්නේ අර මොකද්ද මේ සම්බන්ධ දෙයක් ගැන පින් එක ගැන. පින් එක මොකද්ද මේ පින් එක කියන්නේ. ඔයාලා ඔය නෙට්වර්ක් ස්පීඩ්ස් එකෙන් බලනකොට හරිද? පින් එක කියන්නේ ගොඩක් වැදගත් වෙනවා. කියන්නේ නෙට්වර්ක් ස්පීඩ් එක වල බලනවා. අනිත් පින් එකේ අර කියන්නේ ඒක කීයද කියලා ඔයාලට පෙන්නනවා. දැන් මේ පින් එක කියලා දාස් කරන දැන් ඔය ඒ අදාළ සංඛ්‍යාව මෙන්න මේ මිලි සෙකන්ඩ්ස් වලින් තමයි අපිට දක්වන්නේ. කියන්නේ මිලි තත්පර වලින්. හරිද? අර ගේම් ගහන යුන්ගෙන් මැරෙන්න හදන්නේ පින් එක අඩුයි. ඒ කියන්නේ අඩුයි නෙමෙයි. පින් එක වැඩි. හරි. පින් එක වැඩි අපිට හරියට කනෙක්ෂන් එක හරියට මේ තියෙන්නේ නැහැ. මේ ලැග් එනවා. හරි. මොකද්ද පින් එක කියලා කියන්නේ? හරි. පින් එක කියලා කියන්නේ අපි දැන් ඔය පාඩමේ කතා කරේ මොකද්ද ලේටන්සි එක. ලේටන්සි කියන්නේ පමාව කියන එක. හරිද? ඒතර පමාව කියන්නේ මොකද්ද ඇත්තටම? හරි. පමාව කියලා කියන්නේ අර සාමාන්‍යයෙන් අපි හිතමු දැන් මේ ඔයා කියලා හිතන්නකෝ. හරිද? මේ ඔයා. එතකොට මේ දැන් ඔයා මේ සර්වර් පරිගණකයක් සමග සම්බන්ධ වෙන අවස්ථාවක් කියලා හිතන්නකෝ. හරි. ඔන්න සර්වර් පරිගණකයක් සමග සම්බන්ධ වෙන අවස්ථාව. එතකොට දැන් ඔයා සර්වර් පරිගණකයක් එක්ක සම්බන්ධ වෙනකොට හරි ඊට පස්සේ ඒ අදාළ මොකක් හරි දැන් ඔයාලා මොකක් හරි කතාවක් කරන්නේ කතාවයක් කරගන්නනේ ඔයා මේ සම්බන්ධ වෙන්නේ. හරිද? අර ඊට පස්සේ ඔයාට ආයිත් මෙයා ඔයාට රෙස්පොන්ඩ් එකක් දෙනවනේ. රෙස්පොන්ස් එකක් දෙනවනේ. ඉතින් ඔයා රික්වෙස්ට් එකක් කරනවා මෙයා රෙස්පොන්ස් එක දෙනවා. හරි. එතකොට ඔය ඒ අදාළ ඒ කතන්දරේ වෙන්න ගතවන කාලය තමයි ඔය තියෙන්නේ ඔය පින් එක කියලා. හරි. දැන් ඒතර පින් එක සාමාන්‍යයෙන් ඔය දැන් ගොඩක් ඔය ගේම් ගහන යුන් ඔය සාමාන්‍ය ඔන්ලයින් මොනවා හරි දේවල් කරන කට්ටියට මේ පින් එක ගොඩක් වැදගත් වෙනවා. ඒතර සාමාන්‍යයෙන් අර දැන් අර නෙට්වර්ක් ස්පීඩ් එකයි හරි පින් එකයි කියන්නේ දෙකක්. නෙට්වර්ක් ස්පීඩ් පට්ට විදිහට තියෙනවා. දැන් අර ස්ටාර්ලින්ක් වල එහෙම හරි දැන් ඕක අවුල් කියන්නේ ඇයි දැන් සාමාන්‍යයෙන් අර ඔන්ලයින් ස්ට්‍රීම්ස් කරනකොට එහෙම ස්ටාර්ලින්ක් එක යූස් කරනකොට පොඩි ප්‍රශ්න තියෙනවා කියලා කියන්නේ ඇයි? හරිද? ස්ටාර්ලින්ක් එකේ ස්පීඩ් එක ගැන කතා කරන්න දෙයක් නැහැ නේ. ස්පීඩ් එක තියෙනවා. හරි ස්පීඩ් එක තියෙනවා නම් තමයි හොඳ ස්පීඩ් එකක් තියෙනවා. හැබැයි පින් එක මොකක්ද වෙන්නේ? ස්ටේබල් නැහැ. ඒ කියන්නේ පින් එක වෙනස් වෙනවා නිතරම. මොකද්ද මේ පින් එක කියන්නේ? කියන්නේ මොකද්ද සාමාන්‍ය වෙන්නේ? දැන් ඔය පින් එක වෙනස් වෙන අවස්ථා ගොඩක් තියෙනවා. හේතු මොනවද සාමාන්‍ය පින් එක වෙනස් වෙන හේතු? හරි එකක් තමයි ඔයා සහ අදාළ සර්වර් පරිගණක ඉන්ටර්නෙට් ස්පීඩ් එක සුපිරි. හරි ඉන්ටර්නෙට් ස්පීඩ් එක ඩවුන්ලෝඩ් and අප්ලෝඩ් ස්පීඩ් එක හොඳට තියෙන්න පුළුවන්. පින් එක හරි වැඩි වෙන්න පුළුවන්. වැඩි වෙනකොට තමයි අවුල තියෙන්නේ. දැන් මේ වෙන්න කාලය වැඩි වුණා කියලා කියන්නේ ඔයාට මේ කතන්දරේ කරගන්න බෑ. මේක වැඩි වෙන එක, පින් එක වැඩි වෙන එක අවුල්. හරි පින් එක වැඩි වෙන එක අවුල්. සාමාන්‍යයෙන් ඕක රේන්ජ් එක 50ට වැඩි අඩුවෙන් වගේ තියෙනවා නම් හොඳයි. හරි දැන් ඔය එයාට මිලි සෙකන්ඩ්ස් වලින් තමයි පෙන්නන්නේ. ඒ කියන්නේ මේ අදාළ කතන්දරේ වෙන්න මිලි සෙකන්ඩ් 50ක් යනවා කියන්නේ. දැන් ඕක 100ට වැඩි වුණොත් එහෙම පොඩක් අවුල් ඉතින්. හරි කොච්චර නෙට්වර්ක් ස්පීඩ් එක හොඳට තිබ්බත් පින් එක 100ට වැඩි නම් හරි ඔයාගේ ලැග් එකක් තියෙනවා. හරි හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න බෑ වට ගේම් ගහන යුන්ගෙන්ට එහෙම. තමයි එච්චර ඒ කියන්නේ. ඔයාලා දන්නව ඇති මොකද්ද වෙන්නේ කියලා. දැන් සමහර කට්ටිය ඔය කියනවනේ මේකල මේ පින් එක වැඩි වෙන එක අවුල් කියලා උන් දන්නවා. මොකද්ද පින් එක කියලා අහුවම දන්නේ නැහැ. හරි මොකද්ද කියලා. හරි මං හිතනවා දැන් මෙතනින් දැනගන්න තියෙන යම් කිසි අදහසක් එක්ක ඔයා දැනගන්න ඇති මොකක්ද පින් එක කියන්නේ කියලා. දැන් ඔය දැන් ICT දැන් අපේ ශාස්ත්‍රයේ අපේ ෆීල්ඩ් එකේ නැත්නම් අපේ සබ්ජෙක්ට් එක කරන මිනිස්සු දැනගන්න ඕනේ. කියන්නේ මේ දැන් අපේ ළමයි ටික දැනගන්න ඕනේ. හරි දැන් මේ පින් එක කියලා අපි හඳුන්වන්නේ මොකද්ද? අපි කතා කරපු ලේටන්සි නැත්නම් පමාව කියන එක. හරි පින් එක ඒ කියන්නේ පමාවම තමයි මෙන්න මේ පින් එක කියලා හඳුන්වන්නේ. හරි දැන් හේතු මම ඕන එකක් කිව්වා සර්වර් පරිගණකේ ඔයාට වැඩි දුරින් තියෙනවා නම්. ඒ කියන්නේ සර්වර් පරිගණකේ ඔයාට වැඩි දුරින් තියෙනවා නම් හෙන දුර රටක කියලා හිතන්නකෝ. දැන් අපි ලංකාවේ ඉන්නේ. හරි දුර රටක පට්ට දුර රටක තියෙනවා සර්වර් පරිගණකේ. එතකොට ඒ ඔයාට සම්බන්ධ වෙලා ආයි මේ දුර වැඩි වෙන්න මේකේ යන කාලේ වැඩි වෙනවනේ. ඒක තේරෙනවනේ සාමාන්‍ය කෙනෙක්ට. හරි එතකොට සාමාන්‍යයෙන් මේ අර ඔයා ඔක ගොඩක් එක්ස්පීරියන්ස් කරනද ගොඩක් අර VPN යූස් කරනකොට එහෙම දුර ඒ කියන්නේ දුර සර්වර්ස් තෝරගන්න. අපි VPN එක ඇත්තටම කරන්නේ මොකද්ද? දැන් අපේ සර්වර්ස් නැතු පිට සර්වර්ස් වලට සම්බන්ධ වෙලා මේ වැඩක් කරගන්න එකනේ. හරි ඒතර දුර තියෙන සර්වර් එකට සම්බන්ධ වෙද්දී ඔයාලට තේරෙන ඉන්ටර්නෙට් ස්පීඩ් එක අඩු වෙනවා. හේතුව මොකද්ද? සර්වර් පරිගණකයේ දුර තියෙන නිසා. ඒ කියන්නේ ලේටන්සි එක වැඩි පින් එක වැඩි. හරි ඔයාගේ ඉන්ටර්නෙට් හොඳ කනෙක්ෂන් එකක් තියෙන්න පුළුවන්. කනෙක්ෂන් එක පින් එක වෙනස්. හරි කම්ප්ලීට්ලි චේන්ජ්. හරි ඔය ටික කම්ප්ලීට්ලි ඩිෆරන්ට්. හරි ඒතකොට සාමාන්‍යයෙන් මේ මම හිතනවා යම් කිසි දවසක් එන්න ඇති කියලා පින් එක ගැන. එතකොට සාමාන්‍ය පින් එක අඩු කරගන්න මොනවද අපිට කරන්න පුළුවන් දේවල්? දැන් පින් එක අඩු වෙනක හොඳයි කියලා දැන් ඔයාලට තේරෙනවනේ වැඩි. හරි පින් එක අඩු කරගන්න මොනවද සාමාන්‍ය අපිට කරන්න පුළුවන්? එකක් තමයි අපිට කියන්නේ පොඩි දේවල් මම මේ කියන්නේ අපිට කරන්න පුළුවන් දේවල්. ඔයාට දැන් මෙතන පින් එක පොඩ්ඩක් එහෙ මෙහෙ කරගන්න පුළුවන්. ඔයාට ඊතර්නෙට් කේබල් එකක් නැත්නම් සාමාන්‍යයෙන් ඔය අවකාශයේ නැතුව හරි ඊතර්නෙට් කේබල් එකකින් ඔයාට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ලබා ගන්න පුළුවන් නම් හරි පින් එක අඩු වෙනවා. දැන් අර ගොඩක් ඔය දැන් අපි වගේ දැන් බ්‍රාස් කරන්න එහෙම ගොඩක් හොඳයි කියන්නේ මොකද්ද සාමාන්‍යයෙන් අපි කතා කරනකොට ෆයිබර් එක හොඳයි නේ ඇත්තටම. හරි ෆයිබර් එක ඇයි කේබල් එකකින් එන්නේ? හරි ඇයි හොඳ නැත්නම් ස්ටාර්ලින්ක් එක ස්ටේබල් නෑනේ. ඇයි මොකක් හරි වැස්සොත් මොකක් හරි කතන්දරයක් වුණොත්
ඔය පින් එක එහෙම වෙනවා. ගොඩක් ඒක ස්ටේබල් නෑ. පින් එක ස්ටේබල් නෑ කියන්නේ හරි එහෙම වෙනවා ලැග් වෙනවා අනිවාර්යයෙන්. ඒ නිසා ස්ටාර්ලින්ක් වගේ දෙයක් ඔය ස්ට්‍රීමින්ග් වලට එච්චර සුදුසු නෑ. සුදුසු වෙන තැන් තියෙනවා. හරි සුදුසු වෙන තැන් තියෙනවා. හැබැයි ගොඩාක් තැන් වලදී මේක සුදුසු නැහැ. හරි ඒ ෆයිබර් වගේ කනෙක්ෂන් එකක් ගන්නවා නම් ගොඩක් ස්ට්‍රීමින්ග් වලට හොඳයි. හරි ඒ කියන්නේ දැන් මම කිය ලංකාවේ තත්ත්වේ හරි සාමාන්‍ය මේ වගේ කනෙක්ෂන් එකක් ගන්නවා නම් ඇත්තටම හොඳයි. සාමාන්‍යයෙන් මේ අර වගේ සැටලයිට් කනෙක්ෂන්ස් පාවිච්චි කරන එක අඩු කරොත් අපිට පින් එක අඩු කරගන්න පුළුවන්. හරිද? හරි පින් එක අඩු කරගන්න පුළුවන් ඔන්න එක ක්‍රමයක්. ඔන්න ඊට පස්සේ මම කිව්වා දැන් මේ සර්වර් එකක් තෝරගන්නකොට තෝරන්න පුළුවන් ඕනනම් අර රවුටර් එක රීෆ්‍රෙෂ් කරන්න පුළුවන්. ඒ රවුටර් එක සමහර රවුටර්ස් තියෙන කොච්චර රීෆ්‍රෙෂ් කරත් එකම සර්වර් එකට සම්බන්ධ වෙන්නේ. ඔය දැන් ඔය ඉන්ටර්නෙට් ස්පීඩ් එහෙම මේ බලනකොට ඔයා තේරෙනවා කනෙක්ට් වෙන සර්වර් එක මොකක්ද කියලා පෙන්නනවා. හරිද? හරි එතකොට මේ සර්වර් එක දැන් ඔයා රවුටර් එක රීෆ්‍රෙෂ් කරලා ඒ කියන්නේ රීෆ්‍රෙෂ් කරනකොට සමහර විට ඔය සර්වර් එක වෙනස් වෙන්න පුළුවන්. ඒතකොට එයා තෝරගන්න සර්වර් එක. එතකොට මේ ළඟම සර්වර් එකනේ එයා තෝරගන්න ඉතින් බලන්න. හරි එතකොට සාමාන්‍යයෙන් මේ ළඟම සර්වර් එක කියන හොඳම කනෙක්ෂන් එක තියාගන්න පුළුවන් සර්වර් එක එයා තෝරගන්නවා. ඒතර රීෆ්‍රෙෂ් කරනකොට හොඳ සර්වර් එකක් එයා තෝරගන්න පුළුවන්. මේකත් අපිට කරන්න පුළුවන්. නැත්නම් අපිට ඊතර්නෙට් කේබල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් සැටලයිට් කනෙක්ෂන්ස් පාවිච්චි නොකර ඉන්න පුළුවන්. නොකර ඉන්න කියන්නේ මෙහෙමයි තියෙනවා. ඔයාලට කනෙක්ෂන් එක තියෙන එක නෑ පාවිච්චි කරන්න දෙනවනේ. අද ගේම් ගහනකොට එහෙම සැටලයිට් කනෙක්ෂන්ස් වලින් පොඩ්ඩක් මේ වෙලා හරි පොඩ්ඩක් අර මේ කේබල් සරහා යන කනෙක්ෂන් එකක් ගන්න එක හොඳයි. හරි ගේම් ස්ට්‍රීම්ස් වලට නැත්නම් ඔය ගොඩක් ඔය සාමාන්‍ය මයික්‍රෝවේව් දැන් සැටලයිට් වලින් අනිවාර්යෙන් මයික්‍රෝවේව්ස් එතන ඒ වගේ තැන් වලදී පින් එක අපිට ස්ටේබල් තියාගන්න ගොඩක් අමාරුයි. හරි මේ වගේ තැන් වලදී හරි ඔයාට ඉතින් මේ දේවල් කරොත් පින් එක අඩු කරගන්න පුළුවන්. හරිද? ඒතර පින් එක අඩු වෙන එක හොඳයි. ගොඩක්ම සාමාන්‍යයෙන් මේ අපිට ඔය ස්ට්‍රීම්ස් කරනකොට නැත්නම් ඒ ගේම් ගහනකොට හරි වගේ දේවල් වලට පින් එක අඩුවෙන් තියෙනවා. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ඒකයි දැන් ඔයා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක වැඩියෙන් තියෙනවා පින් එක මොකක්ද වෙන්නේ? වැඩි වෙන අවස්ථා ගොඩක් තියෙනවා. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක හොදලා තියෙනවා. අප්ලෝඩ් එක හොදලා යනවා. හරි ඩවුන්ලෝඩ් එක හොදලා එනවා. හරි හැබැයි පින් එක වැඩි නම් ඔයාට ඒ එක්ස්පීරියන්ස් එක හොදලා ගන්න බෑ. හරි අර සමහර ඒවල පින් එක ගොඩක් අඩුයි. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක මේ ටිකක් අඩුයි. සාමාන්‍ය විදිහට තියෙනවා. හැබැයි පින් එක අඩුයි. හරි පින් එක අඩු වෙන තරමට ගොඩක් හොඳයි. ඉතින් සාමාන්‍යයෙන් මම හිතනවා මේ පින් එක ගැන දැනගන්න නැති කියලා. හරි අපි ඒක ඊළඟට යමු. හරි දැන් මම හිතනවා පින් එක ගැන ප්‍රශ්නයක් නැතිව ඇති කියලා. හරි සාමාන්‍යයෙන්